try කරලා බලන්න කියන මගේ වීඩියෝ සීරීස් එකේ මම අද ඔයාලට අරගෙන ආවේ JBL Party Box 120 කියලා portable Bluetooth speaker එක. ඔයාලා දන්නවා එදිනදා ජීවිතයේදී අපි JBL කියලා හඳුන්වනවා portable Bluetooth speakers වලට. නමුත් අත වශයෙන්ම JBL කියලා කියන්නේ brand එකක්, ඒ කියන්නේ මාදිලියක්. ඉතින් sounds equipment අතින් JBL කියලා කියන්නේ අංක 1 brand එකක්. ඉතින් ඔයාලට හොඳ sound quality එකක්, හොඳ bass quality එකක් අරගන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම JBL brand එකේ මෙන්න මේ වගේ party box speaker එකක් අරගන්න. ඉතින් අද මම ඔයාලට හඳුන්වලා දෙන්නේ මෙන්න මේ JBL brand එකේ Party Box 120 කියන මෙන්න මේ portable Bluetooth speaker එක. ඉතින් JBL brand එකේ මේ වගේම Party Box series එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ මීට වඩා power එකකින් වැඩි speakers ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ 320, 520 ඒ වගේ ultimate දක්වාම මේකේ speaker series එකක් තියෙනවා. එතකොට ඔයාලගේ අවශ්‍යතාවයට අනුව ඔයාලගේ අතේ ඇති මුදලට අනුව ඔයාලට වඩා powerful speaker එකක් අරගන්න පුළුවන්. නමුත් ඔයාලට එදිනෙදා පාවිච්චියට ඒ වගේම party එකකට වගේ අතිශයින්ම හොඳ මට්ටමේ තියෙන ස්පීකර් එකක් තමයි මේක. ඉතින් මම මේ ස්පීකර් එක මිලදී ගත්තේ රුපියල් 90000කට. ඔයාලට වෙළඳ පොලේ මේක රුපියල් 90000 ඉඳලා 1,34,000 ගානකදී මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සැකයක් එන්න පුළුවන්. මොකද මෙන්න මේ වගේ ලොකු රේන්ජ් එකක් එකට තියෙන්නේ කියලා. මම ඒක ඉදිරියේදී ඔයාලට පැහැදිලි කරන්නම්. ඊට කලින් ඔයාලට මම මේ ස්පීකර් එක ගැන කියලා දෙන්නම්. ඉතින් මේකේ ප්‍රමාණය ගැන කිව්වොත් මේක සාමාන්‍යයෙන් අඩි 2ක් වගේ උසකින් තමයි තියෙන්නේ. ඒ වගේම දිගින් පළලින් අඩියක ප්‍රමාණයක් වගේ තමයි තියෙන්නේ. මේකේ බර ගත්තොත් සාමාන්‍ය කිලෝ 11ක් වගේ වෙනවා. ඉතින් ඔයාලට බොහොම පහසුවෙන්ම මේක එහෙම ගෙනියන්න පුළුවන්. ඉතින් ඒකට මෙන්න මේ වගේ හොඳ grip handle එකක් තියෙනවා. මේක ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ උස්සලා අරගෙන යන්න ඕනම තැනකට. ඒ වගේමයි ඔයාලට මේක ඕනම තැනක place කරගන්න පුළුවන්. ඔයාලට මේකට tripod stand එකක් උනත් හයි කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පොඩි අපිට දීලා තියෙනවා ඒක fix කරගන්න මෙන්න මේ වගේ හෝල් එකක්. ඔයාලට පුළුවන් මේකටම නිර්මාණය වෙලා ආපු tripod stand තියෙනවා. එයින් එකක් මේකට සම්බන්ධ කරලා ඔයාලට අවශ්‍ය ඕනම තැනකදී place කරගන්න. එතකොට මේක අපිට ඕනම විදිහකට හසුරුව ගන්න පහසුයි. ඉතින් ඊළඟට මේකේ විශේෂත්ව ගැන මම සඳහන් කරන්නම්. මේක සම්පූර්ණයෙන්ම water resistant නොවුනත් මේක IPX4 splash proof ටෙක්නොලොජි එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේක සම්පූර්ණයෙන්ම තෙමෙන්න හැරලා භාවිත කරන්න හැකියාවක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ස්ප්ලෑෂ් එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා පාටි එකකදී මේක භාවිත කර ඉන්නකොට මේකට වතුර එකක් ඉහිරුණොත් අන්න ඒ වගේ අවස්ථාවක මේ ස්පීකර් එකට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේක බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මොකද අර ලික්විඩ් එකක් ඉහිරුණොත් ඒකෙන් මේකට කිසිම බලපෑමක් වෙන්නේ නැති හින්දා. ඊළඟට මේකේ තාක්ෂණික විශේෂත්වය. ඒ කියන්නේ ස්පෙක් එක ගැන කතා කරොත් මේක වොට් 160ක පවර් එකක් මේකට තියෙනවා. ඉතින් ඔයාලට හොඳ සවුන්ඩ් එකක් මේකෙන් අරගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලට සඳහන් කරන්න ඕන දෙයක් තියෙනවා. මේකේ හොඳ බේස් ටෙක්නොලොජි එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ සින්දුවක තියෙන බේස් එක හොඳින් බොහොම පැහැදිලිව අහගන්න පුළුවන්. ඒ වගේමයි වෝකල්ස්. ඒ කියන්නේ කටහඬවල් බොහොම පැහැදිලිව අහගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නත් හිතුවේ මේක. අන්න ඒ නිසා ඔයාලට හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් මේකෙන් අරගන්න පුළුවන්. ඔයාලට මේකේ බේස් ඩ්‍රයිවර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වූෆර්ස් දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 5.2ක වගේ වූෆර්ස් දෙකක් තමයි මේකේ තියෙන. ඒ කියන්නේ හොඳ බේස් එකක් ඔයාලට අරන් දෙන්න පුළුවන් මේ ස්පීකර් එකට. ඒ වගේම මේ ට්වීටර්ස් දෙකකුත් බලා ගන්න පුළුවන්. ඒකෙන් හොඳ වෝකල්ස්, ට්‍රිබල්ස් අරගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ පැහැදිලි කටහඬක් බොහොම high frequency වල තියෙන ශබ්ද බොහොම පැහැදිලිව අහගන්න පුළුවන්. ඒ වගේමයි ලොකු වූෆර්ස් දෙකක් තියෙන හින්දා වලට low frequency ඒ කියන්නේ හොඳ බේස් එකක් මේ ස්පීකර් එකෙන් අහගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට හොඳ සවුන්ඩ් එකක් මේකෙන් අරගන්න පුළුවන්. ඔයාලට සින්දුව එහෙම බොහොම ලස්සන සවුන්ඩ් එකකින් අහගන්න පුළුවන්. අන්න ඒකින්ද තමයි මම මේ ස්පීකර් එක ඔයාලට රෙකමන්ඩ් කරන්න හිතුවේ. මේ ස්පීකර් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට low frequency level වලදී හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් අරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා වොලියුම් එක අඩුවෙන් අහනකොට මේකේ හොඳ පැහැදිලි ශබ්දයක් අරගන්න පුළුවන්. ඒ කියන්නේ බේස් හොඳ මට්ටමේ තියෙන ස්පීකර් එකක් තමයි මේක. මේ අපි ගෙවන මුදලට බොහොම සාධාරණයක් කරන ස්පීකර් එකක් මේක. ඊළඟට මම ඔයාලට මේකේ තියෙන කන්ට්‍රෝලර්ස් ගැන පැහැදිලි කරන්න. ඔයාලට මෙන්න මේ වගේ කන්ට්‍රෝල් පැනල් එකක් බලා ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙන්න මෙතන ඔයාලට පවර් බටන් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේකේ තියෙන අනිත් විශේෂත්වය මේ ස්පීකර් එකේ වෙනම RGB light system එකක් පෙන්නනවා. මම ඒකත් ඔයාලට ඉදිරියේදී පෙන්නන්නම්. ඒක කන්ට්‍රෝල් කරන කන්ට්‍රෝලර් එක තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ අපේ
play pause button එක ඒ වගේම volume control එකත් මේ button එකෙන් තමයි අපි සිද්ධ කරන්නේ. ඊළඟට මෙතන Bluetooth button එක ඒ වගේම මේ තියෙන්නේ අපේ speakers join කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේක තව party box speakers වලට connect කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අනේ සම්බන්ධ indicator එක ඒ වගේම මෙන්න මේ bass boost option එක තියෙනවා. අපිට bass එක වැඩි කරගන්න පුළුවන් option එක මෙතනින් ලබා දීලා තියෙනවා. මේ තියෙන අපිට DJ effects ලබා දෙන්න පුළුවන් controllers ටික. මම ඔයාලට ඉදිරියේදී ඒක පෙන්නන්නම්. ඊළඟට මම ඔයාලට මේකේ තියෙන ports ටික හඳුන්වලා දෙන්නම්. මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මේකේ තියෙන ports ටික මම ඔයාලට මෙතන මුලින්ම power outlet එක පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ power cable එක plug කරන port එක. මෙතෙන් තමයි අපි power cable එක සම්බන්ධ කරලා current එකට සම්බන්ධ කරන්නේ. ඊළඟට මේ තියෙන්නේ ඔයාලගේ speaker එකේ battery compartment එක. ඒක මෙන්න මේ විදියට ඔයාලට විවෘත කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ speaker එකේ battery එක ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට මේ battery එක ගලවලා අයින් කරගන්න. මේක milliampere hours 4700ක වගේ power එකක් තියෙන battery එකක්. ඔයාලා දන්නවා ඇති ඔයාලගේ mobile phone වල මෙන්න මේට ආසන්න battery එකක් තියෙනවා. නමුත් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ විභවාන්තරය කියන්නේ voltage එක වැඩි. ඒ හින්දා වැඩි කාලයක් මේක භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ideal condition වල ඒ කියන්නේ volume එක 150ක් තියෙද්දි lights off කරලා වගේ තත්වයකදී මේක පැය 12කට ආසන්න කාලයක් භාවිතා කරන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරද්දී අපි මේකේ volume වැඩි කරනවා ඊළඟට lights play කරනවා ඒ වගේ තත්වයකදී සාමාන්‍ය පැය 3ක් 4ක් වගේ කාලයක් එක දිගට මේකේ එක charge එකකින් භාවිතා කරන්න පුළුවන්. ඔයාලට මේ බැටරි එක හොඳ මට්ටමේ පවත්වාගෙන යනවා නම් අවුරුදු 3කට ආසන්න කාලයක් එක දිගට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක ලිතියම් අයන් බැටරි එකක්. සාමාන්‍යයෙන් අර ලිතියම් අයන් බැටරි වලට තියෙන 30-80 ස්ටෑන්ඩඩ් එක භාවිතා කරොත් ඔයාලට සෑහෙන කාලයක් මේක බොහොම හොඳ මට්ටමින් භාවිතා කරන්න පුළුවන්. ඔයාලට මේ බැටරි එක සාමාන්‍ය වෙළඳ පොලේ රුපියල් 15000 20000 අතර අගයකට අරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ බැටරි එක නැතුව ඩිරෙක්ට් කරන්ට් එකට ගහලා මේ ස්පීකර් එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බැටරි එක ඉන්ස්ටෝල් කරලා කරන්ට් එකට ගහලා භාවිතා කරන්න පුළුවන්. එතෙන්දී අපේ ස්පීකර් එක වැඩ කරන්නේ බැටරි එකකින් නෙමෙයි කෙලින්ම පවර් එකෙන්. බැටරි එක සාමාන්‍ය මට්ටමින් charge වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඔයාලට මේ බැටරි එක dead වුණොත් ඒ කියන්නේ මොන හරි දෝෂයක් ඇති වුණොත් කෙලින්ම කරන්ට් එකට ගහලා භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට මේකේ අනිත් ports ටික අඳුනලා දෙන්නම්. අපේ ports ටික මෙතන තමයි තියෙන්නේ. ඔයාලට මෙන්න මේ විදිහට මේකේ lid එක open කරාම මෙන්න මේ වගේ ports ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා මෙන්න මේ mic or guitar input දෙකක්. ඒ කියන්නේ ඔයාලට මේකට එකවර mic දෙකක් connect කරගන්න පුළුවන්. ඒ වගේම guitar දෙකක් උනත් මේකට එකවර connect කරගන්න පුළුවන්. ඒකට අදාළ controller එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ switch එකෙන් තමයි ඔයාලට guitar mic option දෙක මාරු කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට. ඊළඟ මෙතන තියෙනවා මෙන්න මේ අපි සාමාන්‍ය 3.5 කියලා භාවිතා කරන jack එක. ඒ කියන්නේ අපි headphone එකක් එහෙම නැත්නම් audio in එකක් ලබා දෙන්න පුළුවන් 3.5 jack එකක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට මෙතන අපිට USB port එකක් ලබා දීලා තිනවා. මේකෙන් අපිට පුළුවන් අපිට USB pen drive එකකින් sounds in කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේකෙන් ඔයාලගේ mobile phone එකක් charge කරගන්න අවස්ථාව අරගන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන in out කියලා ports දෙකක් තියෙනවා. ඉතින් මේ ports වලට කියන නම තමයි daisy chain ports කියලා. ඉතින් එකෙන් කරන්නේ මෙන්න මේ වගේම party box speaker එකකින් sound එක in කරන්න පුළුවන් අපිට මේ port එකෙන්. ඒ වගේම තවත් party box speaker එකකට මේ speaker එකෙන් sound එකක් out කරන්න පුළුවන් මෙන්න මේ port එකෙන්. අන්න ඒ අදහසින් තමයි මේ port එක අපිට ලබා දීලා තියෙන්නේ. ඊළඟට මම මේකේ තියෙන අනිත් technologies ගැන පැහැදිලි කරන්නම්. මේකේ තියෙන 5.3 Bluetooth technology එක. ඒ කියන්නේ අලුත්ම Bluetooth technology එක තමයි මේකට ඇතුළත් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් බොහොම පහසුවෙන්ම ඔයාලගේ Bluetooth device එක මේකට connect කරගන්න. ඒ වගේම මේකට bass boost option එක ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ bass එක තව වැඩි කරගන්න අවස්ථාවක් මේකේ ලබා දීලා තියෙනවා. ඒ වගේම DJ controllers වගේක් ලබා දීලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔයාලා sound එකක් play කරද්දී ඒකට DJ effect එකක් අරගන්න මේ controllers වලින් පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේකට wireless mic දෙකක් භාවිතා කරන්න. ඒ කියන්නේ එකවර mic දෙකක් ඔයාලට quality එකේ වෙනසක් නැතුව භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ වගේ හොඳ මට්ටමේ ස්පීකර් එකක් තමයි මේක. ඒ වගේම මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි මේ ස්පීකර් එකට හොඳ RGB light system එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ light system එක ඔයාලා play කරන සින්දුව අනුව ඒකේ rhythm එකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා play කරන සින්දුවට අනුව මේකේ light system එක operate වෙනවා කියන එක. ඉතින් මේක ඔයාලට party එකකදී ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. බොහොම
ලස්සන ලයිට් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. මම ඒක ඔයාලට ඉදිරියට ප්ලේ කරලා පෙන්නන්නම්. මේ ස්පීකර් එකේ හර්ට්ස් 40 ඉඳලා කිලෝහර්ට්ස් 20 දක්වා රේන්ජ් එක සවුන්ඩ් එක හසුරවා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා වොලියුම් එක අඩු කරත් මේකේ බේස් එක හොඳ මට්ටමක ඔයාලට අහගන්න පුළුවන්. ඉතින් අපිට ගෙදරදී සින්දුවක් අහනකොට බොහොම ලස්සන සවුන්ඩ් ක්වොලිටි එකකින් අහගන්න පුළුවන් තත්ත්වයේ හොඳ ස්පීකර් එකක් තමයි මේක. ඉතින් මේ ස්පීකර් එකේ තියෙන අනිත් විශේෂත්වය තමයි මේ ස්පීකර් එකට ආපු ඇප් එකක් වෙනම තියෙනවා. ඒ කියන්නේ අපිට JBL සමාගමෙන් අඳුනලා දීපු Party Box ඇප් එක තියෙනවා. අපිට ඒක පුළුවන් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ අපිට මේ ඇප් එක හරහා මේ ස්පීකර් එක කන්ට්‍රෝල් කරන්න හැකියාවක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අපේ JBL Party Box ඇප් එක. ඔයාලා Play Store එකට යන්න. ඔයාලා සර්ච් කරන්න ඕන JBL Party Box කියලා. ඉතින් මේ තියෙන්නේ ඔයාලගේ JBL Party Box ඇප් එක. ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මම දැනටවත් ඒක ඩවුන්ලෝඩ් කරපු හින්දා තමයි මේ විදිහට පෙන්නන්නේ. අපි ඇප් එකට ගිහලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ අපේ Party Box ඇප් එක. මෙතන Bluetooth on කරන්න කියලා තමයි මෙතන අපිට පෙන්නන්නේ. මේ විදිහට ඔයාලට turn on කියලා දෙන්න ඔයාලගේ ෆෝන් එකේ Bluetooth on කරගන්න. ඉතින් ඔයාලගේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා මෙන්න මේ විදිහට මෙන්න මේ power button එක press කරාම මෙන්න මේ විදිහට ඔයාලගේ ස්පීකර් එක on වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ඇප් එකේ මේක කන්ට්‍රෝල් කරගන්න. ඔයාලා මුලින්ම ඇප් එක භාවිතා කරද්දී ඔයාලගේ මේ ස්පීකර් එක රෙජිස්ටර් කරන්න අවස්ථාව ලබා දෙනවා. මෙතෙන්දී මම ඔයාලට තව දෙයක් සඳහන් කරන්නම්. මේ ස්පීකර්ස් වල බොහෝ වෙලාවට සීරියල් නම්බර් එක බලා ගන්න අපහසුයි. ඉතින් ඔයාලගේ ඩිවයිස් එකට දාලා සීරියල් නම්බර් එක මෙන්න මේ එක කම්පාර්ට්මන්ට් එකක අලවලා තියෙන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට ඒ විදිහට ස්ටිකර් එකක් එන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාලට මේ ඩිවයිස් එකේ තියෙන ඔරිජිනැලිටි එක. ඒ කියන්නේ මේක ඇත්තටම Party Box ස්පීකර් එකක්ද කියන එක බලා ගන්න බෑ. ඉතින් ඔයාලට මිලදී ගැනීමේදී මේක ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කරන්න ඕනේ මේ ස්පීකර් එක ඔන් කරලා ඔයාලගේ ඇප් එක හරහා මේක රෙජිස්ටර් කරගන්න එක. ඉතින් එතෙන්දී අපිට පුළුවන් ස්පීකර් එක ඔරිජිනල් නැද්ද කියන එක බලා ගන්න. මොකද අපිට ඇප් එකෙන් මේ ස්පීකර් එක කනෙක්ට් කරපු ගමන්ම අපේ ඩිවයිස් එකේ සීරියල් නම්බර් එක මේ ඇප් එකේ පෙන්නනවා. එතකොට අපිට තහවුරු කරගන්න පුළුවන් අපේ Party Box ස්පීකර් එක ඔරිජිනල් එකක්ද නැද්ද කියන එක. ඉතින් ඒ වගේම ඔයාලට මෙතෙන්දී දෙයක් සඳහන් කරන්න ඕන. මේ JBL ඇප් එකේ රෙජිස්ට්‍රේෂන් වලදී අපිට ශ්‍රී ලංකාව කියන රට පෙන්වන්නේ නැහැ. ඒක හින්දා ඔයාලා ඉන්දියා කියන රට දීලා ඒක හරහා ඔයාලගේ ස්පීකර් එක රෙජිස්ටර් කරගන්න. ඒකේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අන්තිමට මේක රෙජිස්ටර් වෙන්නේ අදාළ Harman කියන ඔරිජිනල් කම්පැනි එකේ හින්දා. ඉතින් මගේ මේ ස්පීකර් එක මේ වෙනකොට කනෙක්ට් කරලා තියෙන හින්දා මෙන්න මේ විදිහට ඇප් එක පෙන්නනවා. ඔයාලත් ඔයාලගේ ස්පීකර් එක කනෙක්ට් කරාම මෙන්න මේ විදිහට පෙන්නාවි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන බැටරි පර්සන්ටේජ් එකත් බලා ගන්න පුළුවන්. අපේ ස්පීකර් එකේ බැටරි එකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔයාලට බලා ගන්න පුළුවන් අනිකුත් කන්ට්‍රෝලර්ස් ඔක්කොම තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි ගීතයක් ප්ලේ කරලා බලමු. මේ මියුසික් එකේ බොහොම පැහැදිලි සවුන්ඩ් ක්වොලිටි එක ගා ගන්න පුළුවන්. පොඩ්ඩක් වොලියුම් එක වැඩි කරනවා. ඊළඟට මම ඔයාලට මේකේ තියෙන ලයිටිං ඉෆෙක්ට් එක පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ ප්ලේ වෙන සෝන් එකේ හැටියට. ඒ කියන්නේ අපි ප්ලේ කරන සින්දුවේ හැටියට මේ ලයිටිං ඉෆෙක්ට් එක කන්ට්‍රෝල් වෙනවා. මෙන්න මේ විදිහට අපිට ලයිටිං එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්.
මම ඔයාලට වීඩියෝ එකේ මුලින් සඳහන් කරා මේකේ මිල. ඒ කියන්නේ මම මේක මිලදී ගත්තේ රුපියල් 90000කට. නමුත් මේක 1,30,000කට වගේ ප්‍රයිස් රේන්ජ් එකකට ගමන් කරනවා කියලා. ඉතින් ඒකට හේතුව මම ඔයාලට කියන්නම්. මේක මේ 1,20,000ක් 30,000ක් වගේ ගානකට යන්න හේතුව වෙන්නේ අපි මේක ඕතරයිස් ඩීලර් කෙනෙක්ගෙන් මිලදී ගන්නවා නම් ඉතින් එතෙන්දී අපිට මේකට ලැබෙන විශේෂ දේ තමයි මේකට අදාළ වොරන්ටි එක අපිට ෆුල් වොරන්ටි එකක් අවුරුද්දක ලැබෙනවා. ඒ කියන්නේ අපිට ඒ කාලය ඇතුළත අපිට ඕනම ඔරිජිනල් පාර්ට් එකක් බොහොම පහසුවෙන් කිසිම කරදරයකින් තොරව ඒ අපේ ඩීලර්ගෙන් එහෙම නැත්නම් අපි මිලදී ගත්ත ආයතනයෙන් අරගන්න පුළුවන්. මොකද එයාලා කෙලින්ම අදාළ සමාගමත් එක්ක සම්බන්ධකම් පවත්වන ඉඳලා එයාලට බොහොම පහසුවෙන් අපිට වොරන්ටි එක ලබා දෙන්න පුළුවන්. නමුත් මම මේක මිලදී ගත්තේ රුපියල් 90,000කට. ඒකට හේතුව තමයි මම මේක පැරලල් ඉම්පෝටර් කෙනෙක්ගෙන් තමයි මිලදී ගත්තේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ෂොප් එකකින් තමයි මිලදී ගත්තේ. එතකොට ඔවුන් අපිට දෙන්නේ ෂොප් එකෙන් ලබා දෙන වොරන්ටි එක. ඒ කියන්නේ මාස 6ක වොරන්ටි එකක් තමයි ඔවුන් අපිට ලබා දෙන්නේ. එතෙන්දී ඊට පස්සේ කාලෙදී අපි මේකේ වොරන්ටි එකක් යම්කිසි කැලලක් හෝ මොකක් හරි වොරන්ටි සම්බන්ධ දෙයක් කරගන්න ගියොත් අපිට ඒක ටිකක් අපහසුයි. මොකද ඔවුන් අදාළ සමාගමත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධකම් පවත්වන්න නැති හින්දා අපිට එතෙන්දී පොඩි ගැටලුවක් එනවා. අන්න ඒ වෙනස හින්දා තමයි මේකේ අපිට ගානේ ලොකු වෙනසක් දැනෙන්නේ. ඉතින් ඔයාලා අදාළ රිස්ක් එක අරගන්න පුළුවන් නම් ඒ කියන්නේ මට මේක මාස 6ක වොරන්ටි එකක් එක තමයි මම මේක මිලදී ගත්තේ. නමුත් මේක අපි ඕතරයිස් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ගෙන් අරගන්නවා නම් ඒ කියන්නේ ලංකාවේ ප්‍රධාන ආයතනයකින් අපි මේක මිලදී ගන්නවා නම් ඔවුන් කෙලින්ම අදාළ JBL සමාගමත් එක්ක සම්බන්ධ වෙන හින්දා එතෙන්දී ඒ වොරන්ටි කාලයටත් එක්ක තමයි ඔවුන් මුදල සඳහන් කරන්නේ. ඒ වගේම කම්පැනි ඕවර්හෙඩ් එකයි ඒ සම්බන්ධ අදාළ වේදම් ටිකකුත් එක්ක තමයි ඔවුන් මේකට මිල තීරණය කරන්නේ. අන්න එතෙන්දී තමයි මේ මිලේ වෙනස අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ ගැන හිතලා ඔයාලගේ මිලදී ගැනීම සිදු කරන්න. ඒ කියන්නේ හිතන්න ඔයාලට මේකේ වොරන්ටි සම්බන්ධ ගැටලුවක් ආවොත් ඔයාලට හොඳ ටෙක්නීෂියන් කෙනෙක් ඔයාලගේ අවට ඉන්නවා නම් ඔයාලට ඒ අවධානම ගන්න පුළුවන් නම් අර මම ගත්තා වගේ පැරලල් ඉම්පෝටර් කෙනෙක්ගෙන් මිලදී ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇප් එක භාවිතා කරලා ඔයාලගේ ෆෝන් එක හරහා මේ ස්පීකර් එකේ ඕනම කන්ට්‍රෝල් එකක් සිද්ධ කරගන්න. ඉතින් ඔයාලට ගොඩක් පහසුකම් මේ ඇප් එකේ ලබා දීලා තිනවා. ඉතින් ඒක භාවිතා කරලා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් මේකෙන් අරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ එදිනෙදා ජීවිතේදී එහෙම නැත්නම් පාඩි එකදී හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් අරගන්න. ඒ කියන්නේ හයි වොලියුම් එකේ වගේම කොහොම ලෝ වොලියුම් එකකදී කියන්නේ අඩු සද්දයකදී හොඳ ක්වොලිටි සවුන්ඩ් එකක් අරගන්න ඔයාලට පුළුවන් මෙන්න මේ JBL Party Box 120 try කරලා බලන්න.